ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝනිසෝ මනසිකාරය කියන වචනේ පරිසමාප්තාර්ථයටම මනසිකාරය යෝනිසෝ වෙන්නේ. මනසිකාරය යෝනිසෝ වෙනකොට මනසිකාරය යෝනිසෝ වෙන තරමට අපිට ලැබෙන අත්දැකීම මොකක් වේද? මනසිකාරය යෝනිසෝ වෙන තරමට යෝනිසෝ වෙනවාද යම් තරමට ඒ විදිහට අපිට ලැබෙන අත්දැකීම මොකක්ද? ප්‍රබස්වර ඉද තමා ඉද කියන වචනයකට වැඩි එහා ගිය ඒ අසීමිත භවයේ පවත්නා වූ ප්‍රබස්වර අසීමිත වූ ප්‍රබස්වර බව. ඒකට තමයි අර පෙන්වන්නේ දැන් මේ ප්‍රබස්වර බව පරිපූර්ණ වෙච්ච තැනට ආලෝක උදපාදී කියලා. එළිය උදපාදී පහළ වීම. එළිය පහළ වීම. එළිය පහළ වෙච්ච තැන. එතකොට බය ශෝක තැති ගැනීම වෙහස ඒව ඔක්කොම දුරුයි. රෑ දවල්ක් දුරුයි. එතකොට මේ අවුවැස්ස හුළඟ මේකට අපි කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ යම් ආකාරයක බලපෑමක් කරනකොට ඒ බලපෑමට හසු නොවි ඉන්න පුළුවන්. ඒ බලපාවට හසු නොවි ඉන්න පුළුවන්. උපමාවක් වශයෙන් මෙහෙම කියන්නකො. ඔපරේෂන් එකකට ගන්නවා ඔපරේෂන් තියටරේට. බඩේ මොකක් හරි ලොකු ගෙඩියක් තියෙනවා මේක අයින් කරන්න ඔපරේෂන් තියටරේට ගන්නවා. දැන් වෛද්‍යවරු සූදානම්. බේත් හේතුත් ළඟ තියෙනවා. ඔක්කොම කළද ලෙඩා අර මේවැයකේ සයනය කරනවා. දැන් සයනය කළා ඉවරලා දොස්තර මහත්මයා හෝ දොස්තර මහත්මිය හෝ මොකද අර ඔපරේෂන් පියරා ලෙඩායි කපන්න ගියොත් මොකද වෙන්නේ? අරක ඇතුලේ විශාල සද්දයක් මරණවෝ කියලා නෝ ඒක විදිහට හූ කිය කෑ ගහයි. මොකක් හින්දාද? වේදනාව. මොකේද වේදනාව? මේ ධාතු හතරේ ක්‍රියාවට අහු වෙලා. දැන් ඒත් එක්කලාම ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඔපරේෂන් එකට ඉස්සෙල්ලා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒ ඉන්ජෙක්ෂන් එක ගැව්වට පස්සේදී එතනින් යන්නේ නිස්සද්ද. ඉතින් කපලා කොටලා අර ඕන දෙයක් කරලා ඉවරලා කොහොම හරි දැන් වේදනාව නැති තැනක් තිබුණානේ එතනදී. වේදනාව නැත්තේ මේ පරිපූර්ණ ප්‍රඥාවකින් නෙමෙයි නමුත් తాවකාලිකව හරි වේදනාව නැහැ. ඒ වේදනාව නැතිකමේ ඉන්නකොට කියන්නේ කොහොමද? මොනවා කෙරුවත් මේ සිරුර කැපුවා කෙටුවා මොනවා කෙරුවා දන්නේ නැහැ. ඒක වෙහසකුත් නැහැ ඒ සම්බන්ධයෙන්. ආන්ගේ වාගේ තමයි අර පින්ඩපාතේ කරලා දානේ වළඳලා අර ගහක් යට වෙලා ඉන්න පුළුවන්. අර දිවා විහරණ. ඒකේ ගැඹුරු හරියට කියන්නේ නිරෝධ සමාපatti. ගැඹුරුයි කියන එකේ තේරුම එහි වැඩි කාලයක් ජීවත් වෙන්න. වැඩි කාලයක් එහි ඉන්නේ ඒක නිරෝධ සමාපatti. නැත්තම් අර උදේ ඉඳලා හවස වෙනකල් පින්ඩපාතේ කරලා හවස විහාරස්ථානට යනකල් දිවා විහරණේ ඉන්නේ. එතකොට එවැනි දිවා විහරණයක වැඩ වාසය කරපු උතුමන්ට වාඩි වුණායි නැගිට්ටයි විතරනේ දන්නේ. දානේ වන්දය ඇවිල්ලා ගහක් යට වාඩි වුණා දන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? නැගිටලා පත් කෙඩ තරම් පිටත් වෙනවා. දන්නේ. අතරම දන්නේ නැහැ. අතරමැද පැය ගාණක් හිට දන්නේ නැහැ. දැන් අනේ නරකද? එහෙමනම් නරකද? කොච්චර වටිනවද බලන්න. ආහාර ගත්තා වාඩි වුණා. ඊට පස්සේ හවස නැගිටින්නේ. අතරමැදව දන්නේ. ඒකට කියනවා දිවා විහෙරණ. ඒකටයි කියන්නේ එළිය වැටෙනවා කියන්නේ. එළිය වැටුණා. ඒ දන්නේ.
දැන් ඔය නිරාමිසයි කියන වචනේ අහලා තියෙනවනේ ඔබ. නිරාමිසයි. සාමිෂ නෑ නිරාමිසයි. ඒක දන්නේ නැහැ. එතකොට ඔය වෙලාවේදී වැස්සක් දන්නේ නැහැ. උලක හැමුවක් දන්නේ නැහැනේ. ගිනි ගත්තක් දන්නේ නැහැ. එතකොට ධාතු හතරත් එක්කලා වෙන්නා වූ යම් සමවිෂමතාවයන් පිළිබඳව ඒ සිත දන්නේ නැහැ. දැන් යම් විදිහකින් බලන්නකො දැන් අපිට කැම ටිකක් කෑවට පස්සේ හොඳ රසවත් ආහාර ටික. හොඳයි දැන් බඩගිනි දුර වෙලා. එතකොට සමතාවයනේ. සමතාවය දන්නවද? සමතාවයක් දන්නවා. ඊළඟට බඩගිනි ආපුව දිරවන්නේ නැහැ. එතකොට මොකද? විෂමතාවයක් දන්නවා. ඉතින් විෂමතාවය දැනගන්නකොට අපි ඒකට දුක්ඛ කියනවා. සමතාවය දැනගන්නකොට සැප කියනවා. සැප දුක දෙක දැනගන්න. ඔය දැන ගැනීම කියනවානේ. ඔය දැන ගැනීම අපි තුල නග්ගලා මේ ටික වෙලාවක් කොහොම රඳලා අපිව සතුටට හරි නොසතුටට හරි පත් කරලා ඒව ඉවර වෙලා. දැන් අර කියාපු තැන ඔයකටත් අයිති නෑ අනිකටත් අයිති. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරේ සමවිෂමතාවයට අයත් නොවන. පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතරේ සමවිෂමතාවයට අයත් නොවන තැන. එහෙම අයත් නොවන තැනක තියෙන මොකද්ද? ප්‍රවස්වර බව. ඒක තමයි අර මේ මොකද්ද? එළිය පහළ වුණා. දැන් බුද්ධ දේශනාව අවශ්‍ය වෙන්නේ ඔන්න ඔතන අත්දකින්න. දැන් බුදුන් වහන්සේගේ අනුශාසනාව සීමුක අනුශාසනාව අපිට අපේ දෙයක් වෙන්නේ ඔබ තුල ඔය කියන නිරුද්ධභාවය. ඒකේ නිරුද්ධභාවය ඔබට මෙහෙම තැනක හිටියා කියලා ඔබට දැනෙනවා. මට දවසේ දැන් මේක මේ ටික හැසිරෙනකොට ඔබට ඔය අත්දැකීම එනවා. දවසේ මම අහවල් වෙලාවට වාඩි වුණා අහවල් වෙලාවෙ නැගිට්ටා ඉච්චරයි. ඔය අතරේ මොකක්වත් දන්නේ නැතනක ඉඳලා තියෙනවා. එහෙම හිටියානම් ඒකේ ලකුණ මොකද්ද ඔබට දැනෙන්නේ? එහෙම Nirodha පිළිබඳව අත්දැකීමකට ඔබපත් වෙලා තිබුණා නම් ඔබ නෙමෙයි දැන් එතකොට ඒ අත්දැකීම පුජ්‍යල නෙමෙයි. එතකොට අපි හිතමුකෝ ඒ ප්‍රබස්වර බව අත්දැකන ඊළඟට ඒ පිළිබඳව ඔබට ලැබෙන ඔව් මම එවැනි තැනකයි මම නෙමෙයි. ඔව් එවැනි තැනකයි මේ ඉඳලා තියෙන්නේ. ඒක හරිනම් ඊළඟට අනික් වෙලාවල් වලදී මොකද්ද ඔබට ඒ පිළිබඳව දැනෙන අත්දැකීම? ඔබට ඒ පිළිබඳව දැනෙන ආකාරය අනෙක් වෙලාවල. දැන් නිරෝධයක ඉන්න බව ඔබ දන්නේ නැහනේ. ඉතින් අනෙක් වෙලාවලදී ඔබට මොකක්ද දෙන්නේ? මානසික පිරිපුන් බව මං අහන්නේ. ඒ අත්දැකීම නැති අනෙක් හැම වෙලාවකම ඔබට එන මානසික පිරිපුන් බව. එන්න හොඳ උත්තර. ඔබ එක එක්කෙනා දෙන්න එක එක පින්වතුන්ට ඒ පිළිබඳව තියෙන මානසික පිරිපුන් බව. ඔව් සම්හසක අර කාලය පිළිබඳ නිරෝධයෙන් ඉන්න වෙලාවේ කාලය පිළිබඳ අපිට දැනීමක් හැඟීමක් නැති අතර අනිත් වෙලාවේදී කාලය පිළිබඳ අවකාශය කාලය පිළිබඳ දැනීමක් තියෙනවා. ඔව් දැන් හරි අනිත් වෙලාවවලදී අවකාශයේ කාලය පිළිබඳවනේ දැන් අපි මේ යෑමීම කීම කිරීම කර්මාන්ත කටයුතු ආරම්භ කිරීම එතරම්දී ඔබට ලැබෙන මානසික පිරිපුන් බව මම අහන්නේ. අතන නිරෝධය පිළිබඳව ඔබ අත්දැකීමක් ලබනවා නම් ඔබ දන්නේ නැහැ ලැබුව අත්දැකීම මේ මම ලැබුවා කියන අදහසක් නැහැ. නමුත් හොඳ නේ මොකද නිරුද්ධභාවය. නිරුද්ධභාවය අත්දැකපුවාම අනික් වෙලාවට මෙන්න මෙහෙම නිරුද්ධභාවයක මම ඉඳලා කියනවා. අනික් වෙලාව ගැන එතකොට මොකද්ද කියන්න තියෙන්නේ? අනික් වෙලාව. පහළ වෙන සිතුවිලි ස්වාමීන් වහන්සේ අපි එල්බ ගන්නවා කියලා කියන්නේ අනිත් වෙලාවට එල්බ ගන්න වෙන්නේ ඒක සිතුවිලි වල අරමුණු ආස්වාදයෙන් ඉතින් ඒක වෙන එකක් නේ. සිතට එතකොට අනිත් වෙලාවල්
අනික් වෙලාවල් වලත් ඔබගේ මේ මොකද්ද මේ ජීවිතයේ පවතින පරිණතභාවය මොකද්ද කියලා මම අහන්නේ. මම අහන හදන එක තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. මම කියන්න මට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. අනික් වෙලාවල්දී ඔබගේ පරිණතභාවය මම අහන්නේ. සම්මාස ඔව්. දිත්ත මත්තං සුතේ සුත මත්තං වගේ අර ඒ වෙලාවේ ඉවර බව අතිපිනිමින් ඉන්න එක ස්වාමීන් වහන්සේ. එතකොට මොකද්ද ඔබට අනික් වෙලාවේදී හම්බ වෙන මේ හම්බෙන්න එපා හොඳ ධනයක් අනික් වෙලාවල. අපිට අනිත් වෙලාවට මොනවා හරි මාසයකට හම්බෙන පඩිය නෙමෙයි ධනය කියන්නේ. මේ මාසයකට හම්බෙන පඩිය නෙමෙයි. මේ සාමාන්‍යයෙන් ඔබට නිතරම ධනයක් හම්බෙන්න එපා. ඇල්ලෙල මන්නේ හම්බෙන ධනෙ මොකද්ද? දැන් අපුල සුදු පොරවාගෙන ඔය ඉන්නේ හොඳට නිකන් මේ බොහොම ලස්සන ඉන්නා වෙලා. ඉතින් මොකද්ද හම්බෙලා තියෙන ධනෙ? අනික් වෙලාව. ඒක තමයි අනික් වෙලාවට ඉවර වෙච්ච පැත්ත ගැන මැසිවිලි නැත. දැන් ඔබගේ හැම නිතරම ඉවර වෙනවනේ. හැම නිතරම ඉවර වෙනවා. ඉතින් ඉවර වෙන්නේ පැත්ත ගැන ආපහු හඬා දොඩමින් කල්පනා කරමින් මැසිවිලි නැගීමක් නැත. අල්ලගැනීමක් නෑ නිදහස. ඔව් අධික හෙට අනිද්දාට ඉන්න අනිද්දාට ඔළුව පැලෙන්න අධිකව කල්පනා කරන જાති නැත. නෑ. එතකොට අන්න ඉතරහට අධිකව කල්පනා කරන දේවල් නැත. ඉවර වෙච්ච ගැන අධිකව මේ මැදිවිලි නැගීමක් නැත. ඒ නිසා නිතරම ඉන්න පුළුවන්කම එනවා සැනසීලා. සුසුම කියන එකේ තේරුම හුස්ම ගන්නවා හිරනවා කියන එකනේ. හරිද? හුස්ම ගැනීම හෙලීම සිද්ධ වෙනවා. හැබැයි මේ මොකද පරට තරහින් රාගේ ඉරිසියාවේ ක්‍රෝධේ වෛරේ එහෙම නෙමෙයි හුස්ම ගන්න වෙන්නේ. හුස්ම ගැනීමක් හැකීමක් ඉවර වෙච්ච ගැන ආපහු කල්පනා කරන්න දෙයක් නෑ ඉවරයි. අනාගත ගැන ආවෙ නැති හින්දා ඔළුවට වැඩි ගන්න නෑ. ඒ හින්දා ළඟ යම් සන්තුෂ්ටික භාවය. යම් නෙමෙයි සැනසීච්ච තැන. මොකද එයා දන්නවා මුළු එයාට එළියට එනවා. එළිතර වෙන මොකද්ද? මුළු කතන්දරේම මේ මොකද්ද? මේ ආයතන 6 තුල නැවත නැවත එකතු වෙන එකනේ කතන්දරේ. මුළු කතන්දරේම යාට පේනවා මොකක් කියලාද? ඒකගේ ඵලය නිරෝධ වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය වෙනවා. ඔව්. ඈත නෙමෙයි කියන්නේ. මේ මොහොතේ වෙන සිද්ධියක්. දැන් ඈත වෙන්නේ කොහොමද බලන්න කොහොමද ඈත වෙන්නේ? ඈත තියෙනවා කියලා කොහොමද වෙන්නේ? දැන් ඔබ දෙකර මැඩම් මෙහෙම දැන් අනුරාධපුරේ කියන්නේ අර මේත් ඉන්නේ. හරිද? ඔය ඉන්නකොට ඉතින් ගෙදර ධර්මාලුත් මතක් වෙනවා. මනුපුරේ මතක් වුනේ නැද්ද? නෑ එච්චර මතක් නෑ. ඉතින් නිතරම මේ ධර්ම සාකච්ඡාවක් තමයි. ඒ මතක් වෙනවා කියන්නේ මොකක්ද දන්නවද? මෙතන වෙන සිද්ධියක්. නමුත් ඒක අපිට එහෙ කියලා පේන්නේ. එහෙ දෙයක්. එහෙම තියෙනවා. ඔව් එතන එහෙ කියලා ඉන්නවා. දැන් මෙතන හිටියට ඔයා ටෙලිෆෝන් එක ගත්ත ගාම ගන්නනේ එහෙටනේ. ෆෝන් එකේ නම්බරේ ඔබපු ගාම කොහාටද? මෙතන බලන්න නෑ එහෙට. එහෙත් එක්කලා මෙතන සම්බන්ධය. එතකොට අන්නේ එහෙ කියන කතන්දරේ ඔව් දැන් එහෙ කියන සිද්ධිය අඩු වෙලා යනවා. ඔව් එහෙ කියන අර්ථය අඩු වෙනවා. එතකොට නිතරම පේනවා මේ මොනවා හරි නැගෙන්නේ මොනවා හරි හිතෙන්නේ මෙතනම තමයි කියන්නේ. මේ මෙතනම වෙන සිද්ධියක් පමණි. ඒ බවට යාට එහෙම නැතිකොට මොකද මනෝමූලිකයි කියන වචනේ. එහෙනම් මේක මේ මනෝමූලික වූ සිද්ධියක් කිය. ඒක මෙතන නිකන් ඉස්මතු කරලා නැසෙන්නේ. ඕනම හැඟීමක් මේ ඉස්මතු කරලා නැසෙන්නේ. නග්ගලා දීලා ඉවර වෙන්නේ. නැද්ද බලන්න? ඕනම තරහ හරි රාග හරි ද්වේෂ හරි මෝහ හරි සතුටු හරි නොසතුටු හරි ඕනම හැඟීමක් මේ දැන් නග්ගලා එහෙමම ඉවර වෙන්නේ. ආන්නේ අනිත්‍යතාවය මනෝමූලික වූ සිහිනමය වූ බව ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා එතන පේනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම පිටස්ස. එතනින්ම සෑහීම අන්න දැන් අර කියපු වචනේ නේද? මොකද දිත්තේ දිත්ත මත්තං සුත්තේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා තමයි කියනවනේ වචන ටික.
ඒ කියන මේ මෙතනම ඉවරයි. ඔන්නෝක ඔබට එනවා නම් ඔබ තේරුම් ගන්න ඔබ අර කියන නිරෝධයත් ඉන්නවා. කොයි අර දිවා වේරණ. අර දිවා වේරණ අත්දැකීමත් ඔබට එතකොට තියෙනවා. මොකද ඒක හිටපු කාලයක් වකබානුවක් දන්නේ නැහැනේ. මේ වාඩි වුණා ඊගාවට ආයෙ නැගිට්ටා. ඉතින් අතර හිටියද නැද්ද කියන එක දන්නේ නැහැ. ඒක කාලය අවකාශයට අයිති නැහැනේ. නමුත් එහෙම තැනක ඔබ ඒ අත්දැකීමක් ලබලා තියෙනවයි කියන එකට පසුව තියෙනා වූ සාක්ෂිය තමයි මොකද්ද? මේ එහෙ නෙමේ මනෝමූලික වූ ක්‍රියාවලියක් මුදල සිද්ධ වෙලා නැසෙනවා. එතකොට උදේක් පෙපමණයි. එතකොට ජීවත් වෙනවයි කියන එකේ තේරුම අර නිරෝධයම ඇති හැටියෙම දකින්න එක තමයි නේ. ඇති හැටියෙම දකින්න. දැන් ඔය කියපු හරිය තේරුණාද? කවුද අපේ මේ බාහිරකින් සතුට වෙනව නෙමෙයි. අපි ඇත්ත වශයෙන්ම අපේ මේ නිද්‍රෝපගත භාවය තවම දුරු වෙලා නැති හින්දා අපි හැම මොහොතකම සතුට වෙන්නේ බාහිරක. බාහිර කාරණයකින් තමයි සතුට වෙන්න හදන්නේ. ඒක තමයි මේ අවිද්‍යාව, මුලාව. දැන් සන්තුෂ්ටිය ඔබට අත්දකින්න පටන් ගන්නවා මේ මොහොතේම තියෙනා වූ හිස් බවත. එහෙම නැත්නම් ශූන්‍යත්වයට. මේ මොහොතේ සිද්ධියේ ශූන්‍ය බව. ද්‍රව්‍ය නොවන බව. මේක හුදු මනෝමූලික වූ මානසික ක්‍රියාවලියක් කියලා ඔබට සිහි ගැන්වෙන්න ඕනේ. ඒ සිහි ගැන්වීමකට කියනවා මොකද්ද මේ? ඡන්ද irdipaද, චිත්ත irdipaද, විරි irdipaද, විමර්ශ irdipaද කියන irdipaද. irdipaද කියන්නේ මේ කාරණේ සමෘද්ධිය. සමෘද්ධිය කියනකොට එළිය අත්දැකීම. නිදහස් භාවයේ අත්දැකීම. ඒ සඳහා කැමැත්ත ඡන්ද irdipaද. ඒ සඳහා තමයි සිත දකින්නේ. සිතයි මේ දකින්නේ. ද්‍රව්‍ය නෙමෙයි සිතයි දකින්නේ. දැන් අපි තවම සිත නෙමෙයි දකින්නේ. ද්‍රව්‍ය දකින්නේ. ඒ වෙලාවට හටගත්තා වූ කර්මයට අනුව හැදුනා වූ ඇහැ අල්ලාගෙන අරමුණක ආස්වාද කරගෙන විඥානාත්මක වූ ද්‍රව්‍යත කියන අදහසක් තියෙනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ ද්‍රව්‍ය බව දකින්න. එතකොට අපිට වටපිටාව ඔක්කොම ද්‍රව්‍ය වෙනවා. දැන් මේක ද්‍රව්‍ය නෙමෙයි මේ මෙතෙම ද්‍රව්‍ය නොවන බව. මනෝමූලික. ඒ මොහොතේ නගන දෙයක්. ඉතින් ඒක බොරුත් නෙමෙයි චුට්ටක් වෙලා යනකොට ඔප්පු වෙනවා. අර වේසණේට ඔප්පු නොවෙන එකයි මේ තියෙන ප්‍රමාදේ. නැත්නම් චුට්ටක් වෙලා යනකොට ඔප්පු වෙනවනේ. සතුටු හරි නොසතුටු හරි කියලා කරලා අහලා බලලා ඉන්නර වෙනකොට අපි ඉවරයි කියන එකක් එනවනේ. අයියෝ ඒක ඉවරයි. ඒ අහිච්ච එකේ බලපෑම විදපු එක ඉවරයි. දැන් එනවනේ මේ ඉවරයි කියන සිහිය නේද? වැඩිපුර මොකක්ද හිතන්නේ? ඒක ඉවරයිනේ. දැන් ඔබ සත්විත රජකමටත් එහා තැනකට යන්න ඕනේ. ඔබට මේ පෘථිවියේ තියෙනා වූ මේ මොකද්ද ආධිපත්‍ය රජකමටත් වැඩි එහා තැනකට යන්න ඕනේ. මොකද මේවා ඔක්කොම අයිති රාග දේශ මොහයන්ටයි. පතව්‍යා ඒක රාජ්‍යේන සග්ගස්ස ගමනේවා සබ්බ ලෝකාධිපත්‍යේන කාරණා තුනක්නේ. පැතුරුණා වූ පළවෙනි රජකම ලෝකයේ තියෙන ප්‍රධාන රජකම එම්පරදොර රජකම ඊළඟට මොකද්ද වෙන්නේ? සදිව්‍ය තලක උත්පත්ති ලැබෙන එක. ඊළඟට චක්‍රවර්ති රාජ්‍යත් සියලු ලෝකවලටම ප්‍රධානත්වයක් ගන්න. ඔය ඔක්කොගෙන් මොකද්ද තියෙන්නේ? ඒ ඔක්කොගෙම තියෙන්නේ මොකද්ද? රාග දෝෂ මෝහ සහිතයි. රාග දෝෂ මොහයන්ගේ වැඩි වීම වර්ධනය. දැන් අර මේ ළඟ බැලීමේ ළඟ බලනවා කියන එකේ තේරුම මමෙක් නෙමේ අස්මිමානයෙන් බලන්නට මමෙක් නෙමේ දෙයක් නෙමේ කාරණයක් නෙමේ එහෙනම් මොකද්ද? මමෙක් නෙමේ දෙයක් නෙමේ කාරණයක් නෙමේ එහෙනම් මොකද්ද?
සංස්කාරයක් ඇතිර නැති මනෝමය වූ සංස්කරණයක් ඇති වෙලා නැති වෙනවා. ඒ සංස්කාර කියලා අපි කත් ද්‍රව්‍ය නෙමෙයි. සිතිවිලි සංස්කරණයක් ඇති වෙලා නැසෙ. සිතිවිලි සංස්කරණයට මනෝමයමයි කියන්න වෙන්නේ. සිනමයමයි කියන්න වෙන්නේ. එතකොට සංස්කරණ ඒකයිද තමයි මේක අර ප්‍රත්‍යංගෙන් හටගෙන නැසෙනවා කියලා පෙන්නන්නේ. අර සූවිසි ප්‍රත්‍යයේදී පළවෙනි එකට එන්නේ මොකද්ද? මොන ප්‍රත්‍යයේද මේ හේතු ප්‍රත්‍යයන්. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන එකේ අපි රූප කොට පිටිගන්න. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන්නේ. මොනවද? ඒ හේතුන්ගේ කරණය වීම. එතකොට දැන් ළඟින්ම බැලුවොත් මේ දෙපැත්තක් තියෙනවනේ. මොකද්ද? එකක් තමයි අධ්‍යාත්මික ආයතන 6. ඒත් එක්කලාම වෙන් කළා කතා කරන මොකද්ද? බාහිර ආයතන 6. වයින් පිටස්තර තවත් මොකක් කතා කරන්න ඉතුරු වෙලා නැහැ. විමසන්නවත් ඉතුරු වෙලා නැහැ. විමසන්න කතා කරන්න හොයන්න බලන්න ඉතුරු සිද්ධ වෙන්නේම ඔන්න ඔය කියාපු අවස්ථාවදී. මොකද්ද? අධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන. බාහිර ආයතන කියන්නේ මොකද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනවා වූ මේ වටපිටාවේ පවත්නා වූ වර්ණ සටහන්, ශබ්ද සටහන්, ගන්ධ සටහන්, පොට්ටබ සටහන් ආදී වලට ආයතනික ජීවය. නැවත නැවත ඒවා හැදෙනවා. කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක වේගය නැවත නැවත ඒ ආකාරයෙන්ම පෙන්වුම් කරනවා. මලක් හැබැයි නම් ආයෙත් ඒ මල ඒ හැඩයටම පෙන්වනවා. ගලක් හැබැයි නම් ඒ ආකාරයටම ආයෙ පෙන්වනවා. ගහක් හැබැයි නම් ඒ ආකාරයටම පෙන්වනවා. මේ විදිහට ආය ඒවා ගොනු වෙන්නේ ඒ ආකාරයට. පළමු එක නෙමෙයි හැබැයි විතරම. අර්ධිය සුලියක් වගේ. එතකොට ඒවා නැවත නැවත ඒ ආකාරයට සිද්ධ වෙන්න නිසා ඒ පැත්තට අපි කියන ආයතනිකයි. අපි මේ පටික සම්පස්සයට උපකාර වෙන්නා වූ සුද්ධාෂ්ටක වේගයේ ධාතු නානත්වයට ධාතු නානත්වයට අපි මොකද්ද කියන්නේ? ආයතනිකයි. ඒක ඇහැ සම්බන්ධව අහුවෙන එකට කියනවා රූපායතනෙ. කනට අහුවෙන පැත්තට ශබ්දායතනෙ. ගන්ධ රස පොට්ටබ මනෝ කියන ওই විදිහට අපි කතා කරමු. එතකොට ආයතනික බවක් ලෝක තුල නෑ කියන්නේත් නෑ අපි තියනවා කියන්නේ. ආයතනික බවක් තියෙන්නේ නෑනේ. ආයතනික බව නැත්තේත් නෑනේ. එහෙනම් ලෝක කියන එකේ අර්ථය ඒක තමයි. කද්ද බෙදෙන අර්ථය හැබැයි තියෙනවත් නෙමෙයි නැත් නෙමෙයි. එහෙමයි. ආයතනික. ඒ නිසා ඉහළම වචනේ ආයතනිකයි කියන්නේ. එතකොට ඒකම තමයි මේ අතට අපිට ගන්න. මේක හටගන්නේ කර්මයෙන්. කර්මයෙන් හටගත්. කරනාසේ දිවසරි. අදේ නේද? කර්ම ශක්තියට අනුව තමයි මේ පැත්ත. ඒතර බලන්නකො දැන් ලෝකයක පැටලිල්ල එකක් තමයි ධාතු හතරේ කතන්දරේ. බාහිර ආයතන. ඊළඟට මොකද වෙන්නේ? කර්මයේ ප්‍රත්‍ය හට ගන්නා වූ ආයතන. එතකොට ඒ ක්ෂණේ ඒ වෙලාවේ කර්ම ශක්තියට අනුවනේ ඒ හටගන්නේ. එතකොට ඇහත් ගලනවනේ. ඇහත් තියෙනව නෙමෙයි. කර්මයෙන් නිසා හටගන්නවා. එතකොට මේ හයත් ආයතනික. මේ හයත් ආයතනිකයි අර හයත් ආයතනිකයි. දැන් එතකොට මේ ආයතනික බව නැවත නැවත නග්ගන්නට බෙහෙවින් උපකාර වෙනවා. මොකද්ද? අර බාහිර ආයතනයන්ගේ පටික සම්පස්ස. අයිලාර ආයතනයන්ගේ හැප්පීම මේ උපකාර වෙනවා. මේ ආයතන 6 මොකක් වෙන්නද? පෝෂණය වෙනවා. මේ ආයතන 6 පෝෂණය වෙන්න ඉපෑ. ආයතන 6 පෝෂණයට කියනවා මොකද්ද? ආයතන 6 ආහාර. පෝෂණය වෙනවා වැඩි. ආයතන 6 කැම තියෙනවා. ඒ ආයතන 6 කැම කාටද අයිති? ආයතන 6 කැම අයිති මාර්ගය. අපි කියන්නේ මොකක්ද? ආයතනයේ කැම අයිති කාට? මට. ඔව් ආයතන 6 කැම අයිති කාටද? මට. නමුත් අනික් අතරේ ඔය පින්වතුන්ම කිව්වා ආයතන 6 කැම අයිති කාටද? මාර්ගය. එහෙනම් දැන් සමාන ලකුණු දාලා මොකද්ද දාන්න වෙන්නේ? ආයතන මාර්ය සමානයි මාර්ය. එතන මම යනු මාර්යය මාර්යය යනු මම. එතන මා කියන විශ්වාසයක් දෘෂ්ටිය කරක් ගහන තාක්ක ඔබ පසුපස හොල්මන් කරන තාක්ක මාර්යය. එතන මාර්යය කියලා වෙන කොහෙවත් කවුරුත් නෙවෙයි
ඔබ තුලම මම කියන අදහසක් හොල්මන් කරයිද? ඒ තාක් මායයි. ඔබගේ මම කියන අදහස දුරු වෙච්ච තැනම මාර්ගපායාසය ඉවරයි. එතන ආයතනය පෝෂණය වීම ඉවරයි නම් ඔබ ගැන කියන්න තියෙන්නේ මොකද්ද? ඔබට පුළුවන් හොද ප්‍රාර්ථනාවක් කරන්න. ප්‍රාර්ථනා කියුවට මේ පුජ්‍යල ප්‍රාර්ථනා නෙමෙයි. පොදු වූ විශ්ව ප්‍රාර්ථනාවක් කරන්න තියෙනවා. මොකද්ද පුළුවන් නම් කියන්නේ ප්‍රාර්ථනාව? මොහොතක් මොහොතක් පාසා මේ සිහිනමය ලෝකය ගැන වැටහේවා. නෑ ඒක සිල්ගත් පිරිසක් බඳ ඒ ටික කියන්න ගියත් හරියන්නේ නෑනේ. දැන් සිල්ගත් පිරිසක් බෑ ළඟ දැන් ඔබතුමිය කියන එක හොඳයි. නමුත් ඕක පිරිසක් මැද කියන්න ගියාට හරියන්නේ නෑනේ. පිරිසක් මැද කියනවා නම් ඔබ කිය යුතු ආකාරය මම අහන්නේ. පිරිසක් මැදකදී හොඳයි කියලා නිකන් අපූර්වට කියන්න පුළුවන් ප්‍රාර්ථනාව. දැන් කියන්න හදන එකම තමයි මේ කියන්නේ දැන් අපූර්ව ලේලා. කොහොමද? මෛත්‍රිය වඩමු කියේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මෛත්‍රිය වෙත්වා සැපයට පැමිණෙත්වා. ඉතින් හරිනේ. පිරිසක් මැද කියන්න පුළුවන්. එතකොට මම නැති කිරීමේ ශක්තිය ලැබේවා. එතකොට කට්ටිය සමහර ලාවට නැගිටලා යන්නත් පුළුවන්. මොකද මේ මම නැති කිරීම අනේ අම්මේ මට තව මම ඕන. ඔය නැති කරගන්න කට්ටිය නැති කරගන්න මට තව ඕනේ මම. අපි තව පොඩි වඩා ගන්න කට්ටිය ඉන්නවා. ඒ හින්දා බෑ. කියලා නැගිටලා යන්නත් පුළුවන්. හැබැයි අර ටික කීවොත් කවුරුවත් නැගිටින්නේ නැහැ නේද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මෛත්‍රිය වෙත්වා සැපයට පැමිණෙත්වා කියනකොට කවුරුත් අනේ ඉතින් ඔක්කොටම සත්තු ගැනනේ කියන්නේ. තමන් ඇතුළේ සියල්ලම ගැනනේ. එතකොට ආයතන හයේ ක්‍රියාව තුළ ආයතනයේ පෝෂණය නොවේවා. ආයතනයේ පෝෂණය නොවේවා කියන එක තමයි ගැඹුරින් ගැඹුරු අර්ථය. පිටින් කියන්නේ මොකද්ද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා. මොකද සියලු සත්වයෝම ආයතන හයේ නේ මහත්තයා. සියලු සත්වයෝම හැදෙන්නේ ආයතන හයේ. ආයතන හයේ පෝෂණය තමයි 31 කලේ. ආයතන හයේ පෝෂණය නොවන්නේද? එතකොට එතනින්ම තියෙනවා මොකද්ද? අවිය අතප්ප සුදස්සි අකනිටා කියන බ්‍රහ්මතක්. ඒ පින්වතා මනුස්සයෙක් ඉඳලා බ්‍රහ්ම කියනවා. ඒ බ්‍රහ්මතල මට්ටමින් තමයි සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මෛත්‍රිය වෙත්වා සැපයට පැමිණෙත්වා කියන අදහස ගන්න එළියට. එබැවින් මේ පිටින් නිකන් ගොරෝසුව ඉඳගෙන සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී මෛත්‍රිය සැපයට පැමිණෙත්වා කියන්නේ එහෙමත් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එහෙම කියන එකෙත් තියෙනවා මොකද්ද එකක් මේ උඹට ගහනවා කොටනවා මරනවා විනාශ කරනවා බලාගෙන හිටපන් කියලා වෛරක්කාරී විදිහට කතා කරනවට වඩා කෙනෙකුට නේද? අනේ ඔබට යහපතක් වේවා සරසීමක් වේවා නිවීමක් වේවා ඔබ ඇතුළු අපි සියල්ලන්ට වේවා කියන කොටත් ලොකු බෝරි වෙන තැන් වල ඒවා අඩු වෙලා යනවා. ලොකු ගැට්ටඩ එහෙම කොට සමනය වෙලා යනවා. හැබැයි මේ අධ්‍යාත්මික කතාව මොකද්ද? ආයතන හය පෝෂණය නොවේවා. ආයතන හය පෝෂණය නොවේවා. ආයතන හය දුරු වේවා. ඒ කියන්නේ අනිත් මොකක්ද කියන්නේ? මායя නැති වේවා. ආයතන හයනේ මායя ආයතනයේ පෝෂණයනේ මායя කියන්නේ. එතන මායя දුරු වේවා. එතන මායя දුරු වෙච්ච තැන නේද? සත්‍යය දුරු වෙලා යන්නේ. එතන තමයි තියෙන සංසිඳියාව. සැනසීම නෙවෙයි. එහෙනම් මිතුරුකම මෛත්‍රී භාවනාව වැඩෙන්නේ එහෙම තමයි. ආර්ය ධර්මයේ ප්‍රගුණ කරලා මේ ආයතන හයේ කතන්දරයේ පිළිබඳව මේවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙනවා. මේ ආයතන හය ගැන කතා කරනකොට අර හයත් අමතක වෙන්න බෑ. බාහිර ආයතන හය. ඒක පටිඝ සම්පස්යෙන් මේක පොඩි හෙල්ප් එකක් දෙනවා, පොඩි උපකාරයක් දෙනවා අපිට. මෙතන මේ ආයතන හයේ කර්ම ශක්තිය මේවා කරන්නේ. මොකද්ද කරන්නේ? උද්දීපනය කරන්නේ. ඒ කර්ම ශක්තිය අනුව විවිධ විසිතුරු මේ මොනවාද මේ හැඩතල ගන්න. විවිධ හැඩතල ගන්න කර්ම ශක්තියනේ හැඩතල හදන්නේ.
ආයතන 6ක් සහිතයි ඉන්න සුනඛයාට අපට කුරුල්ලට බඩ ගායන යන සතාට කාටත් ආයතන 6 තමයි. ඒ වුණාට ඒ ආයතන 6 වට කරගෙන ඒ කූඩු හැදිලා තියෙන හැටි බලන්න. සර්පයාගේ ඒ විදියට, කුරුල්ලාගේ ඒ විදියට, සුනඛයාගේ ඒ විදියට, අපේ ඒ විදියට. එතකොට ධාතු 4 නෙමෙයි. මේකෙන් ධාතු 4, අරකින් ධාතු 4, අරකින් ධාතු 4. නමුත් මේ ධාතු 4 දැන් මේ මොකටද අනුවද මේ වෙලා තියෙන්නේ? ඒ වෙලාවේ ඒ කර්මය නිසා හටගත්තා වූ ඇහැ කරන ආසය දිව ශරීරය. කියන එකක් නෙමෙයි. කියනවා නම් ඒ මොකද වෙන්නේ? හටගත්ත ඇහැ තියෙන එකක් නම් හටගත්ත ඇහැ කරන ආසය දිව ශරීරය තියෙන එකක් නම් මොකක් වෙයි? සුනඛයා සදාකාලිකවම සුනඛයා වෙනවා. සර්පයා සදාකාලිකව සර්පයා වෙනවා. මිනිහා සදාකාලිකව මිනිහා වෙනවා. එහෙම වෙන්නේ නැහැ නේ. ඒ වෙන්නේ නැහැ. මොකද ඒ ශරීරයේ ඒ කර්ම ශක්තිය හැටියට තමයි මේ ධාතු 4 ඒ වෙලාවට වසඟ වෙලා මේ හැඩතලය පෙන්වු කරන්නේ. අච්චු එක වාගේ වුණාට මොකද පෙන්නන හැඩතලය විවිධයි විසමයි. ඒක නිසා අනිත්‍ය සම්ප්‍රයුක්තයි. ඒ වගේම දුක්ඛයි, ඒ වගේම අයිති නැහැ. එතකොට ඒ නිසා තමයි අපිට පුනර්භවයක් තියෙන්නේ. භවයේ පුනර්වීමක් තියෙන්නේ. ඒ නිසා තමයි ඕනම කෙනෙකුට පාපී ඒවා අහක් වෙලා ඡන්ද චිත්ත විරි විමර්ශ කියන ඒ හැකියාවන් දිනු වෙනකොට අර පාපී ඒවා අයින් වෙලා ඒ වගේම ඇති හැටි පිළිබඳව සිහි ගන්නවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. දැන් ඔබත් මමත් මේ ජීවිතයෙන් බැලුවත් බලන්නකෝ. අපිට නොදන්න කාලේ, නොතේරෙන කාලේ, නොවැටෙන කාලේ නොඑක් විදිහේ පාප කර්ම සිද්ධ වෙලා ඇති. මේක විදිහේ පසුතැවිලීම් අපි නිසා අනුන්ට, අනුන් නිසා අපිට මේක විදිහේ බෙහෙස පසුතැවිලීම් අරවම සිද්ධ වෙලා ඇති. නමුත් දැන් ඒවා එහෙමයි ඒවා එහෙම කියලා ඒවා නැවත මේ ඉස්පතු කර ගැනීමක් නෙමෙයි. ඒවා ඒ වෙලාවේ දැනුනේ හැටියට ඒ වෙලාවේ සිද්ධ වෙච්චා. ඒක දැන් අපිට වර්තමානයේදී එයා නෙමෙයි මේ. ඒ දේවලුත් නෙමෙයි මේ. දැන් මේ මොහොතේ අපි ලබන්නා වූ යම් ප්‍රඥා ශක්තියක්, යම් එලිදරව් වීම, යම් හැකියාවක් අපිට සංවර්ධනය වෙනවා නම් ඒ හැකියාවට අනුව තමයි මේ මොහොතේ කර්ම ශක්තිය මේ හැකරනාසිය දිවසාරයේ හැදෙන්නේ. පිටින් බැලුවොත් පේන්නේ මොකද? ආරය තමයි මේ කියන්නේ. පොඩි කාලේ, තරුණ කාලේ, වැඩිහිටි කාලේ ෆොටෝ ටිකක් බැලුවත් ඒකෙත් තියෙන මහ විෂමතාවයක් පෙන්වන්න කරනවා. ඌටි ධන ගන්න බඩ ගන්න එකගේ නෙවෙයි කොල්ලාවද. ඒකත් පෙන්වන ෆොටෝ වල උනත් බලපො. එතකොට දැන් නමුත් අපි ওই ෆොටෝ වල තියෙන තමයි අපි පිළිගන්නවනේ අපි මොකද්ද කියන්නේ? ඒ අර චූටි කාලේ දුව පැන ඇවිදපු දෙල්ලම් කරපු මම්ම තමයි මේ. එහෙමනේ අපි කතා කරන්නේ. මම ඉස්කෝලේ යන කාලේ මෙහෙමනේ. මම හෝඩිය පන්තියේ ඉන්නකොට මේ හෝඩිය පන්තියේ හිටපු මම පේනවා මට. මේකේද? මේ හැඩේ මේ සිරුර මේ ධාතු හතරේද? මේ සිතිවිලි වලද? නෑනේ. නේද? ඒ විදිහේ අපිට ඇත දෘෂ්ටියක් වෙනවා. අතීතය ඇත කියලා දෘෂ්ටියක් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අතීත අන්තයේදී ඇත කියන දෘෂ්ටිය. අනාගත අන්තයේ අධික ඇත කියන ඉදිරිය පිටම දෘෂ්ටිය. දැන් නිතරම මෙතන පේන්න මොකද්ද? හේතු ප්‍රත්‍යේ, ආරම්භන ප්‍රත්‍යේ, අධිපති ප්‍රත්‍යේ මේ ආකාරයේ සූවිසි ප්‍රත්‍යේකී හේතු ප්‍රත්‍ය තමයි මුලම. ඒ කියන්නේ කර්ම හේතුව ඇහැ හේතුව. ඊගාවට බාහිර ආයතන හේතුව. මේ හේතුන්ගේ ඵලයේ වශයෙන් යම් ආකාරයක විඥානාත්මක බවක් ගන්න. ඇහැ කියන හේතුවයි වර්ණ සටහන කියන හේතුව. මේ හේතුගේ ඵලයේ වශයෙන් විඥානය හට ගන්න. විඥානය අපිට රූපයක් වෙනවා. දැනගැනීම අපිට වෙන්නේ රූපයක් වෙනවා. දැනගැනීම කනට වැටෙනකොට ශබ්දයක් වෙනවා. ශබ්ද රූපයක් වෙනවා. දැනගැනීම නාසයට ගන්ධ රස ස්පර්ශ රූප වෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය වෙනවා. රූප කියන්නේ අර්ථය මොකද්ද? ධම්මාකාරයක ද්‍රව්‍යයත් කියනවා වගේ දෘෂ්ටියක්. එතකොට ඒ විදිහේ මේ හේතු ප්‍රත්‍ය හට ගන්නා වූ ඵලය අපි එතනම දකින්නේ නැහැ ශුන්‍යයි කියන්නේ. ඒක රූපයක් වෙනවා. බාහිරින් බලන්න උපමාවක් කරන් අහසේ වැහි බින්දුයි ආලෝක කිරණයි හේතු නිසා හට ගන්නා වූ දේ දුන්න ඵලයනේ. දැන් අපිට දේ දුන්න දෙයක්. අපි අහසේ දිහා බලාගෙන දේ දුන්න ඒ වෙලාවට දෙයක් කොට පිටිගන්න.
නමුත් මේ දෙයක් කියලා පිළිගන්න එක තුලම අපිට පේනවා හේතු විතරම හටගෙන නැසෙනවා. ආලෝක හේතු, වැහි බිඳු හේතු හටගෙන නැසෙනවා. එතකොට ආයතන පරිලාභේ නැතිනම් ජාති නිරෝධයි භව නිරෝධයි. භව නිරෝධයි නම් දැන් අර සතර සූත්‍රයේදී අර අග දේශනා සූත්‍රවල අග එකක් තියෙන්නේ මොකද්ද? සීනං පුරාණං නවං සම්භවං විරත් චිත්තා ආයතිකේ භවස්මි ඒ කීන බීජා අවිරුල්ලි ඡන්දා නිබ්බන්ති ධීරා යතා යම්පති. එතකොට සංඝ ගුණයක්නේ. සංඝ කියන එකේ තේරුම ඔබගේ හැසිරීම. යෝනිසෝ මනසිකාරයේ තුල ඔබගේ හැසිරීම වඩා ශක්තිමත් නම් වඩා පරිපූර්ණ. ඒ පරිපූර්ණ භාවයට හම්බෙන උත්තරේ අර කියන්නේ. සීනං පුරාණ. එතකොට පුරාණ කර්ම සීන වෙනවා. පුරාණ කර්ම සීනයි. නවන් නැති සම. අලුතෙන් කර්ම ඇති වෙන්නේ. පුරාණ කර්ම සීනයි අලුතෙන් කර්ම හටගන්නේ. එතකොට ඔබ තුල අලුතෙන් හට නොගන්නේ අතීත පැරණි ඒවා හිතට එනකොට ඒවා ක්‍රියාවට නග්වන එක නිෂ්ඵලයි කියලා දකිනවා. සමාධිගතයි. දැන් සමහර වෙලාවට දැන් අපි උත්තමකෝ දැන් මේ මෙතෙක් අපි සැනකෙලි සම්බන්ධව අපිට ඕනකමක් තියෙනවා. දැන් උඟත් තියෙන්නේ සැනකෙලි භූමිය වලට යන්නේ එක. ඊළඟට දැන් ඔය තරුපයි හෝටල් වල ගිහිල්ලා දවස ගත කරන එක. වෙන ඔය කිසි සල්ලි මිලමුදල් ගොඩක් වැඩියෙන් තියෙනකොට ඒ වගේ දේවල් වලට මම කියන්නේ අපි ගැන නෙමෙයි කියන්නේ මේ ලෝකේ මිනිස්සු තුල. එතකොට අතීත දේවල් එක්ක ආය ඒ වාටම එකතු වෙවි එයා තාරුණ්‍ය වෙන්න හදනවා. බොහෝ අය තරුණකම රැක ගන්නට හැබැයි හෙට අනිද්දාට මැරෙන්න ඉන්නේ. ඒ වුණාට තරුණකම රැක ගන්නට මොකද කරන්නේ? අර අතීතයේ කීකලාකාරී විදිහට හැසිරෙන්න බලනවා. කියන්න කරන්න බලනවා. හිතනවා. ඒ සම්බන්ධව වැය කරනවා. දැන් එතනදි වෙන්නේ මොකද්ද? එnte යාතුල තව කර්ම රැස් වෙනවා. අතීත කර්මම තව ඒ අතීතයේටම ආපහු එන කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ පුජ්‍යලයාගේ සිරුර වයසට ගියා. සිරුර වයසට ගියාට කර්ම ශක්තිය තරුණයි. රූප බලන්න ඕනකම තරුණයි. ශබ්ද ගන්ධ ස්පර්ශ ලබන්න තියෙන ඕනකම තරුණයි. එතකොට ඕනකම තරුණ වෙච්චාම අපි එකට කියනවාද වෘදයි කියලා. තපෝ වෘද කීයද? බෑ. එතකොට සීල වෘද කීයද? ප්‍රඥා වෘද කීයද? කියන්නේ. ප්‍රඥා වෘද නම් සීල වෘද නම් තපෝ වෘද නම් ශරීරෙත් එක්කලාම අපි තුලක් සමහරකට තරුණ ශරීරයක් වෙන්න පුළුවන්. සමහරකට ළමා ශරීරයක් වෙන්න පුළුවන්. සමහරකට වැඩිහිටි දාවිට ආපු ශරීරෙ වෙන්න පුළුවන්. ශරීරය එක එක අවස්ථාවල නියෝජනය වෙනවනේ ජීවිතේ. ශරීරය කොතනක හෝ වේවා. හැබැයි එයා තුල සීල වෘද්ධ, තපෝ වෘද්ධ, ප්‍රඥා වෘද්ධ භාවය. වැඩේ තරමට මොකද වෙන්නේ? අතීතේ එනකොට සමහරක් වෙලාවට හාස්‍යයක් බව දකිනවා. අතීත දේවල් එනවනේ හිතට. එතන හාස්‍ය ජනකයි. තමන්ට තනියම hina යන අයියෝ මොනවද ඒක ලබන්නේ? කිස් බව සහ හාස්‍ය ජනක බව. හැබැයි ඒක නොපෙනෙනවනම් මොකද කරන්නේ? අතීතෙම ආය ඒ අතීත දේවල් වලම සරු කොට හිතනවා. එතකොට තපෝ වෘද්ධ භාවය නැ, ප්‍රඥා වෘද්ධ භාවය නැ, සීල වෘද්ධ භාවය නැ.
සීල වෘද්ධ භාවයේ තප වෘද්ධ ප්‍රඥා වෘද්ධ භාවයේ එනකොට මොකද වෙන්නේ? අර පැත්ත ආයනම් එහෙම ඒවා නොවේවා. ආය ළමා ජීවිතයක් නොලැබේවා. ආය පොළු වයසක් නොලැබේවා. ආය තරුණ ජීවිතයක් නොලැබේවා. නිකන් එහෙම හිතන්න හිතෙනවද නැත්නම් අකමැතිද එහෙම හිතන්න? දැන් අර කැලි නොලැබේවා කියලා එන්නේ ආය මව්ගසකට ඇතුළු නොවේවා. ඒක හරි. ආය ළමා අවධියක් නොතිබේවා. ආය තරුණ අවධියක් නොතිබේවා. එතකොට අතීත ඉවරයි නේද? ඒ අර්ථය ඔබ තුන ඉස්මතු වෙන තරමට අතීතයේ පිළිබඳව ආශ්චර්යජනක බව නිකන් නාටකයක්. ආයේ එවන් අතීතයක් බලාපොරොත්තු නොවන්නේ. දැන් පුරාණ කර්ම නැති වෙන්නේ එහෙම තමයි. එවන් අතීතයක් දැන් අපි එහෙම නෙමෙයිනේ. බැරි වෙලාවක් කලාතුරකින් දැන් අපි යාළුවෝ දෙන්නේ එකතු වුණ මොකක් වෙයිද? අවුරුදු 25කට 30කට විතර පස්සේදී හම්බෙච්ච යාළුවෝ දෙන්නේ හම්බ වුණොත් මොකක් වෙයිද? නෝ දැන් ඔබතුමීක පරණ යාළුවෙක් හම්බුණා මොකද වෙන්නේ? එහෙමයි. ඈ? අතීතය ගැන තමයි කතාව. අතීතය ආවගිය කීකල දේවල් එක තමයි හරිම රසවත්ව හරිම නැවුම්ව කතා කරන්නේ නේද? කමන්නේ ටිකක් එහෙම කතා කරත් කමන්නේ කියමුකෝ. ක්‍රමයෙන් ඒක නැති වෙලා යනවා. එතකොට තමයි අනාගතේවත් නැති වෙන්නේ. මේක එක පැත්තකට පාර හොඳට වැදුනොත් තමයි අනාගත සැලසුම් නැතුව යන්නේ. නැත්තම් ඔය අපිට දැනටත් අනාගත සැලසුම් එන්නේ මොකක් හින්දාද? අතීත ඉවර වෙච්ච ඒවාට තව ඇල්ම හින්දා. අතීතයේ ආගිය කීකල දේවල් 30ට නැගෙනකොට වෙන කොහොක්වත් කියලා නැහැ මෙතන නැගෙන්නේ. නැගෙනකොට ඒකට අපි තවම සතුටු වෙනකොට තමයි අර කියන්නේ. එහෙනම් ඉතින් දැන් මේ දැන් දෙයක්ම තමයි නේද? දැන් දෙයක්ද? මේ දැන් හැදෙන සංස්කාරයක් කියන එක අපි නිරන්තරයෙන් සිදුවේ ඉන්න. දැන් පේන්න ගැඹුරෙන්ම සිහිනමය නැගින්න. ඔබට දැන් ওই වාඩි වෙලා ඉන්න තැන නැගිටින්න. මේ ශරීර කූඩුවක් පරිහරණය කරන්න ඔබට ඇතුළෙන්ම සිහිනමය පැත්තකින් නැగిලා ඉන්න ඕනේ. නැගිටින්න කියන අර්ථය. ඒක ද්‍රව්‍ය නෙමෙයිනේ. ඒක මානසික. ඒක මානසිකයි කියලා ඔබ අපිටව දැක්කේ නැහැ. තවම ඒක දැක්කේ නැහැ මේ කිව්වට ඇහුවට අපි ඒක දැක්කේ නැහැ. හදිසිය කරේදී ඔබ දැක්කොත් හරියට මොකවත් නැහැ. අර අහසේ විදුලිලා ගියා. දැන් අකුණු ගහන්න විදුලිය යන්නේ. විදුලියක් යනවා වගේ ත්‍රිස් ගලතිය අපිට මෙහෙම නැගිටින්න කිව්වේ මම මෙහි යන්නේ කියලා පෙන්නන. මේ නැගිටින්න කිව්වේ එහෙන් අර විදුලි කෙටුවා. මේ සිතක වේගය එහෙම තමයි. විදුලි කෙටුවා වගේ නැගිටින්න කියලා කිව්වේ එහෙන්. එතකොට එහෙ විදුලිය කොටන්නත් තව ඊට ඉස්සර මේ පිළිබඳව සිතිවිලි වේගව ඇතිවිලා විතර හදිසියෙ විදුලි කෙටුවා වගේ එහෙන් කියනවා. ඊට පස්සේ තමයි මේ අතපය දිගලා එහෙම නැගිටින්නක් කරන්නේ. කියලා අර ඔබතුමාලා මම හිතන අහලා තියෙනවනේ අනුශය ඊගාවට මොකද්ද අර පරිඋත්සාහන කියන්නේ මේ පිටම අවස්ථාව නේද? එතකොට අර ඇතුළෙන් එන එකට කියන්නේ මොකද්ද? අනුශය. එතකොට අර විදුලි කටුවා වාගේ තැනට එන්නේ කියන්නේ මොකද්ද? විතික්ක. අර සිතවිලි වල වීති. චිත්ත වීතියක් නැගේ. ඒ චිත්ත වීතිය තමයි අර විදුලි කටුවා වාගේ මේක මේ නැගිටින්න. එහෙම තත උස්සන්න කියලා දෙන්නේ. අනුශය විතික්කම පරිඋත්ථාන. පරිඋත්ථාන කියනකොට මේ පේන මේ කෙනෙකුට මේ පේන්න ඇහෙන. Tamanta සහ අනික් එක්කෙනාට
පේන මට්ටම. ඇහෙන මට්ටම. වචනයක් කතා කරනවා නම් Tamanටත් ඇහෙනවා පිටටත් ඇහෙනවා. අතපය ක්‍රියා කරනවා නම් Tamanටත් පේනවා පිට කෙනාටත් පේනවා. ඒක පරිඋත්ථාන අවස්ථාව. අර විතික්කම අවස්ථාවේ තමයි විදුලි කොටනවා. දැන් ඔබට අනුශය හොයාගන්න බෑ. අනුශය පිළිබඳව ඔබට හොයන්න බෑ. හැබැයි හොඳෝ 100ක් ඇති වුණොත් يعني යෝනිසෝ මනසිකාරය හොඳට ශක්තිමත් වෙනකොට විතික්කම අවස්ථාව පිළිබඳව ඔබට තේරෙනවා. එතකොටයි ඔබට තේරෙන්නේ අනාත්මය. අනාත්මය අනිත්‍යයි කියන අර්ථය. අර සිතුවිලි අනාත්මයිනේ. සිතුවිලි අනිත්‍යයි. දැන් මේක වැහිච්චාම අපිට පේන්නේ මොකද්ද? මම අතේස්තුව කියන අර්ථය එන්නේ. මම කැම්ප් කරනවා. මම නැගිටිනවා. දැන් අපි ඉන්නේ ගොඩබනේ. ගොඩින්මනේ අපි. මම යනවා එනවා කියන තැනට ඉන්නේ. නමුත් අවස්ථාව වෙයි. ඒකවල පේනවා ද්‍රව්‍ය නොවන නේද? සිතුවිලි සංස්කාර. මායя කොච්චර අපිව දැහැගෙන ඉන්නවද? දැන් තුන්ගංගේ සරණයි. ඔබ තුලටම බහින්න. ඔබ තුලටම බහින්න ඉඳලාද හැම වෙලාවකම. පිට දේවල් සරු කොට නොසලකන්න. ජීවත් වුණාට කලාට කිව්වට සරු කොට හිතන්න යන්න එපා. සරු කොට හිතන්න දෙයක් නැහැ ඔබට. ඔබ තුලටම බහ ගන්න බලන්න. එතකොට ඕම් වෙසක් පොයේ අර්ථේ බෝසත්තුන්ගේ උපත බුද්ධත්වය පිරිනිවීම කියන මේ අවස්ථා තුන අතීත දෙයක්වත් අනාගත දෙයක්වත් වශයෙන් සමරණයක මේ පැත්තේ වැඩක්. හැබැයි ඔබ තුලින්ම ඒක දකින්න එක. එතකොට මේ අවස්ථා තුලින් දැන් කොයි වගේ අවස්ථාවක්ද දැන් තියෙන්නේ? නෑ මේක අංකුර අවස්ථාව. බුදු වෙන අංකුරයක් පහළ වීම. බුදු වීම පිට නෙමෙයි ඔබ තුල. ඔබ තුල යෝනිසෝ මනසිකාරී පූර්ණත්වය අවබෝධය. ඒකේ අංකුර අවස්ථාව. ඊගවට බුද්ධත්වයේ කියන ඒ සඳහා තමයි ඔබගේ ජීවිතය. ඔබගේ ජීවිතේ ඒ සඳහා බුද්ධත්වයේ සඳහා. මේක ඉන්නේ බහන් දෙපාර බාහිර වශයෙන් උජ්ජල බුද්ධත්වයක් ගැන. අරයා බුදු වුණා මෙයා බුදු වෙනවා කියන එහෙම කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. අනුබුද්ධ කියන්නේ ඔබ තුල අවබෝධ කිරීම බුද්ධත්වයේ. ඒ බුද්ධත්වයේ කරා යන්නේ අංකුරයක්. ඔබ තුල පටන් ගන්න. බෝධිසත්ව අංකුරය. බෝධිසත්ව අංකුරය ඒකේ පරිපූර්ණත්වය බුද්ධත්වය. බුද්ධත්වයෙන් පස්සේ ඊටු ටික කියන්න ඕනේ නැහැ පිළිවෙනවා කියන්නේ. එතකොට මේ මිනිසත්කම ලැබුණේ මේ වැඩේටම. වෙන මොකේකටවත් නෙමෙයි. අනිත්වා ඔක්කොම අර මොකද්ද මේ අන්ධ වෙලා අතපත ගන්න. අන්ධ වෙලා අතපත ගන්නවා වගේනේ අර මොකද්ද මේ ඔය අවුරුදු කාලෙට එහෙම ගෙවල් වල ඉනකොට අර හරුවලේ අර අම්මලා හැම මොනවද කැවුම් එහෙම උයලා අර තුන් මේ අරවා මේ කියනවනේ ඔය තියාපුවාම බෑ කරුවලේ සමහරක් වෙලාව ලයිට් උත් දාන්නේ කරුවලේ ගිහිල්ලා අර අතපත ගාලා අර කැවුම් මුට්ටිය එහෙම ඇරලා කැවුම් එහෙම ගත්තාම ඕක වැරදිලාවත් නාහේ දිහාට යයිද කන දිහාට යයිද කටටම යනවා ඒ වාගේ අර අරුවලේ කැවුම් කනවා අරුවලේ කැවුම් කනවා වාගේ වැඩක් මේ ජීවත් වෙනවා කියන්නේ මේක ඉච්චෙදි මොකවත් නැහැ මේ ලයිට් එක පත් වෙනකොට පේනවා කැවුම් කනවා කියන්නේ දුක විඳිනවා කියන්නේ දුක්ඛ ධර්මතාවයකට යටත් වෙනවා දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ ලෝකයේ දුක මත පිහිටයි ඒ පංච උපාදාන ස්කන්ධ දුක්ඛය ඒ පංච උපාදාන ස්කන්ධ දුක්ඛය අපිට පේන්නේ කවුන් කරනවා වගේ බොම් පෙන් රහත් බොම් රසවත් කොට පංච උපාදාන ස්කන්ධය තුල
ඇදගෙන යෑම. මේ ජීවිතේදී එහෙම රසවත් කොට ගියොත් අවද්දායි බුදුහාමුදුරුවෝ දකින්න. මේ බුදුහාමුදුරුවෝ දකින්න ආපු ජීවිතය. ඒ අර්ථය හොඳට ඉකින්ද. අනික ඔක්කොම මෙතෙකුත් කළා. දැනුදු කරයි. මත්‍රත් ඉතින් මියනකල් කරයි. බුදුහාමුදුරුවෝ දකින්න යන අර්ථය ඉතිරියෙම කියලා. ඒකට කියනවා අධිපති ප්‍රත්‍ය ගන්න. අධිපති ප්‍රත්‍ය. මොකද අධිපති ප්‍රත්‍ය කියවෙන්නේ? ඡන්ද චිත්ත විරි විමංශ. කැමැත්ත අධිපති කරගන්න. සිත අධිපති කරගන්න. වීර්ය අධිපති කරගන්න. විමසීම අධිපති කරගන්න. දැන් මෙච්චර කතා කරපුවා ඔක්කොම විමසීමට අදාළයි. විමසීම එකම ඇති වෙන එතන වීර්යයකුත්. ඒ වගේම කැමැත්තකුත් ඇති වෙනවා ඔබ. ඒ වගේම ඔබගේ සිත පිළිබඳවයි ඔබ දකින්නේ. දැන් අපි දකින්නේ ද්‍රව්‍ය පිළිබඳ. සාමාන්‍ය කෙනෙකුට කතා කරන ද්‍රව්‍ය ගැන කතා කරන්නේ. මම සහ අනුන් සහ ද්‍රව්‍ය ගැන. ඔබගේ චිත්ත ගැන කතා කරනවා නම් අර චිත්ත වීති ගැනයි ඔබට පේන්නේ. සංස්කරණයන්ගේ වැය. චිත්ත සංස්කරණයන්ගේ වැය ඔබට පේන්නේ. චිත්ත වීති ගැන. ඒක ඡන්ද චිත්ත විරි විමංශ කියන සිව්වැදෑරු අධිපතිභාවය. ප්‍රත්‍යයෙන් ඉතරහට යන. ඉතරහට පිටිපස්සට යamak නෑ. මොහොතින් මොහොත ඉස්සරහට. මොහොතින් මොහොත නිරෝධේ. අනික සියල්ල හැලිලා. හැලිච්ච බව තමයි පිළිගත්තේ නෑ ඒකයි. හැලිලා බව ඔබ අත්‍යන්තයෙන්ම පිළිගන්න පටන් ගත්තාම ඔබට ඔබ තුලම පේන්න පටන් ගන්නවා. අනේ වෙන පොතක් කියවන්නද මහත්තයා? අනික් පොත්පත් ඔක්කොම අපිට පිට බලන්න තියෙන පොත්පත්. ඔබ තුලම පොත ඔබේම පොත කියවනකොට සංසිද්ධ. එහෙම නේද? ඔව්. කවුද අපේ මේ රංජනී මැඩම් ඉන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඔව්. ඊයේ ඉතින් ගොඩක් වෙලා බණ කියන්නත් බැරි වුණා නේද? ඒ දෙන්නත් එහෙම ලෑස්තිලා හින්දා මං ඉතින් වැඩි පරක්කු කරුවේ නෑ ඒක. ඒක එතන ස්වාමීන් වහන්සේ දානේ ලෑස්ති කරනවා දවල් දානේ. අපිටත් එක්කද? ඔව් ඉතින්. දානේ කියන එකට ආයේ ඉතින් මේ ඇහැට පේන්න කන්න වන්දන්න ඕනේ නෑ. දානේ කියන වචනේ කොච්චර ගැඹුරුද? ඔය කන බොන දෙයටම දාන කියන්නේ හරියනවා. දැන් සම්බදානං ධම්මදානං චිනාති. ධර්මයේ දානේ කියන්නේ අත්හැරීම. එතකොට අත්හැරීම පිළිබඳව ඉගැන්වීම, ඉගෙන ගැනීම, වටහා ගැනීම. ඒක තමයි සුපිරි දාන. අරවත් අපේ ආයුෂ අර ටිකෙන් ඉන්නේ ආයුෂප්ප බල වර්ණ කියන හතර. ආයුෂය, බලය, ශපය, වර්ණය කියන හතර තමයි දෙන්නේ භෞතික දේවල් දීමෙන්. ආහාර පාන ටිකක් දීමෙන්, තව මේක ආකාරයට භෞතික දේවල් වලින් ලැබෙන්නේ මොකද්ද? ආයුෂය, බලය, ශපය, වර්ණය. හරිනේ? ඊළඟට ප්‍රඥාව කියන එක ලැබෙන්නේ මොකෙන්ද? ප්‍රඥාව කියන එක ලැබෙන්නේ මොකෙන්ද? ධර්ම දානේ. ධර්ම දානේ. මොකද්ද ධර්ම දානේ දැන්? මොකද්ද ධර්ම දානේ? ඔව්. ඔබතුමී තුලින් දෙන්න උත්තර. අපි ඉදිරියේ ඉන්නේ ධර්ම දාන. ඔබ වහන්සේ ඉදිරියේ ඉන්නේ ධර්ම දාන. ඒ අනුටංගිලි කියලා නෑ. ඔබතුමී තුලින් මං අහන්නේ. ඔබතුමිය තුලින් තියෙන ධර්ම දානේ මං අහන්නේ. එක එක පින්වතුන් තම තමන් තුලින් තියෙන ධර්ම දානේ පෙන්වන්නේ. ඒ සියල්ලගෙම ඔබලා ධර්ම දානේ මං අහන්නේ.
ඔබ තුල තියෙන ධර්ම දාණය. ඔබ තුල තියෙන ධර්ම දාණය කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය තුලින් ස්වාමින් වහන්සේ මේ ප්‍රභාස්වර සිත උපදවා ගැනීම සහ ඒ පටිච්ච සමුප්පන්න බව එතකොට නිරෝධය දකින ඒ මඟ පාදා ගැනීම ස්වාමීන් වහන්සේ. ඒක ඔබතුමිය මට දුන්න උත්තරයක් වශයෙන් සහ මෙතන ඉන්න කට්ටියන් දුන්න උත්තරයක් වශයෙන් හොඳයි. මට සහ මේ අනික් අය පින්වතුන් දුන්න උත්තරයක් වශයෙන් ඒක නිවැරදි. මං අහන්නේ ඔය උත්තරේ මේ ඕනම තැනකට අදාළ වෙන්න ඕනේ. එහෙම වුණොත් ආයේ සියලු සත්‍යෝ නිදුක් වෙත් ආයතන 6 දුරු වීමට කියන ඒකත් අපිට අදාළ වෙන්නේ. ඒකත් අපිට අදාළ පොතේ එහෙම නැහැනේ. ඒකත් අපිට අදාළ වෙන්නේ. මං අහන්නේ ධර්ම දාණය කියන වචනේ ඔබ තුලින් නිකන් විදහා දක්වන්න. පර වචන වලින් තොරව. කායදාස මූලිකව හොඳටම සිහිය තියෙනවනේ මේක මනෝමයයි කියන එක. ඒ සිහිය තුල අපි හැම මොහොතකම සිත තුළ හටගන්නේ සංස්කාර බවත් ඒ සංස්කාරය එතනම නිරෝධ වෙන බවත් සිහියෙන් හිතියුතින් අපිට අපි මේ යෝග ගෙදර ඉන්න දුවට කියන්නකෝ. දැන් ඔය ඔක්කොම කතන්දර හොඳ දේශනා. හොඳ අර්ථ. හොඳ එලිදරව් කිරීම. ඒක අපි නෑ කියන්නේ. මානෙන් අපි කියන්නේ ධර්ම දානය කියන වචනේ ඒක ගැඹීර වූ අර්ථය ඔබ තුලින් කොහොමද නිකන් විදහා දැක්වෙන්නේ? ප්‍රභාස්වර බව විද්‍යාමාන පෙනෙන එක සයින්ස්. ඔව් ඒක ගෙදරට කියන්නකෝ වචන ටික මාත් එක්ක කරා. තුනුරුවන් සරණ යන්න කියනවා ස්වාමීන් වහන්සේ. අල්ලගන්න කිසි දෙයක් නැහැ කියන එක ඔබ වහන්සේ දැන් අපට හේතු ගන්න එක. ධර්ම දානය කියන්නේ ඔබ මං වටා තියෙන සියල්ලම කියන්නේ මට පේන ඇහෙන දකින සියල්ලගේම මම පේන ඇහෙන දකින සියල්ලගේම තියෙනා වූ අනිත්‍යතාවය. ඒ කියන්නේ මම දැන් බාහිර කියන්නේ ආහාර පාන වලින් ලැබුවනේ ආයුෂයක් බලයක් සැපයක් වර්ණයක් ආයුෂය අනිත්‍ය වෙනවා වර්ණය අනිත්‍ය වෙනවා බලය අනිත්‍ය වෙනවා සැපය අනිත්‍ය වෙනවා වෙන්නේ නැද්ද? හොඳ කෑමක් බීමක් තමයි දැන් දාන ගෙදරකදී හම්බ වෙන්නේ. ස්වාමීන් වහන්සේලාටත් එකතු වෙන පින්වතුන්ට. දාන ගෙදරක් හොඳට ලස්සනට දාන ටික හදනවනේ. එතකොට ලස්සන රසට එතකොට මේ ආහාර ස්වාමීන් වහන්සේත් වළඳනවා අර ගිහි පින්වතුනුත් වළඳනවා. හැබැයි වළඳලා ශරීරයේ තිබිච්ච වූ ආයුෂය නැගුණට වැය වෙලා යනවා. කොයි වගේද දැන් මේ සීනි නැගලා ආයෙ බහලා යනවා. දැන් මේ මැෂින් එකෙන් පෙන්වන සීනි මොනවා හරි කෑමක් කාපුවම නගිනවා ඒ වුණාට ඒක බහලා යනවා. ඒ වගේ ආයුෂය නගිනවා බහලා යනවා. වර්ණය බහලා යනවා. එතකොට බලය ඇඟේ ඒ වෙලාවට තියෙන හයිය පෙන්වුම් කරනවා බහලා යනවා. එතකොට මෙන්න මේ විදිහට සිරුරේ ආයි බල සැප වර්ණ හතර අනිත්‍ය වෙනවා බහලා යනවා දුර වෙලා යනවා කියලා දකිනවා නම් ඒ දැකීම එන්නේ ප්‍රඥාවට නෙමෙයිද? ඔබ තුල තියෙන ප්‍රඥාව වැඩෙන කොටයි ඒක වෙන්නේ බහලා යනවා. එතකොට ඔන්න දැන් අනිත්‍ය සහ එහෙනම් බහලා යන එකේ සැපක් නැහැ දුක්ඛයි. නග්ගලා ගත්තට මේකේ ආයි බල සැප වර්ණ හතර නැසිලා යන හින්දා දුක්ඛයි. ඒ වගේම අයිති කරගන්න බෑ අනත්තයි. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි වෙනවා මොනවද? ආයශය බලයේ සැපේ වර්ණ. ආයශය බලයේ සැපේ වර්ණේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි වෙන බැවින්ම මොකද්ද? එතන ඇතිලා තියෙනවද ප්‍රඥායස. ඒක තමයි ධර්ම දානය. ධර්මයේ දැක්වීමෙන් ඇති වෙච්ච. මොකද මේ එතකොට මේක අත්හැරෙනවනේ. ආයි බල සැප වර්ණ හතර අත්හැරෙන බව දකින්න. අයිති නෑ. මගේ කොට ගන්න බෑ. අයිති නෑ. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි බව දකින්න. ඒ දකීමට කියන ප්‍රඥායස. ප්‍රඥායස කියන්නේ මොකද? පස්වෙනි බලය. ආයශේ බලයේ සැපේ වර්ණයේ කියන හතරෙන් තියෙන්නේ ශරීරය පෝෂණය කරනවා. ප්‍රඥායසයෙන් කරන්නේ මොකද්ද? මේ ශරීරයගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍ක්ෂණය වටහනවා. දැන් ධර්ම දාණය වෙන්නේ ඒක නෙමෙයි. ධර්මයේ තුලින් මතුවලා එන්නේ
අනිත්‍ය දුක අනාත්ම ත්‍රිලක්ෂණය වටහාගෙන ධර්ම දාණය උතුම්, ප්‍රඥාව අවදි වෙන එක උතුම්, සාමිෂ දාණය ආයු බල සපවරණ හතර පවත්වනවා. ඒකත් මෙහා පැත්තට අවශ්‍යයි. බඩගින්නට ආහාර පාන ටික අරන් ශරීරය සම විෂමතාවයකින් මේ වෙලාව පවත්වාගෙන එක අවශ්‍යයි. හැබැයි ඒක අනිත්‍ය වෙන බව, අනාත්ම දුක්ඛ වෙන බව දැකීමේ ප්‍රඥාව තමයි මොකද්ද? මේ ධර්ම දානය. බණ දහමක් කියවෙන්නේ ඒකට විලක්ෂණය මත කරන්නේ. එහෙනම් ධර්ම දානය ලොකුයි. ඒකද අපි ඇවිල්ලා දානේ වලදලා දානේ දීලා ආවේ ඈ. කවුද අපි මේ අර මහත්මියගේ උපන්දිනේ එතුමියට ඉතින් ඒක තමයි දීර්ඝායුෂ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමිය බොහොම ශ්‍රද්ධා සම්පන්නයි. එතුමිය හොඳ ඒකාත්මීයයි මේ මොනවද මේ සංගීතය සම්බන්ධව හොඳ සමත සමාධිගත භාවයක් හොඳට තියෙනවා. අර තව චුට්ටක් ඉතින් අපිත් එක්කලා ධර්ම සාකච්ඡා කරලා අපි හරි කවුරු හරි එක්ක ධර්මයේ සාකච්ඡා කරලා තව ධර්ම ගැඹීරත්වය එතුමියට හොඳටම ගන්න පුළුවන්කම තියෙනවා. හරිනේ? ඒ දේ ශක්තිමත් කරගන්න කියලා ඉතින් අපි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තමයි. දැන් අපි අර ධර්ම ආහාරයෙන්ම ජීවත් කරවන්නේ නේද? කන බොන එකට වැඩිය. කන බොන එකේ ශරීරයට බොහොම ටිකයි. ධර්මයේ පිළිබඳව වටහා ගත්තා වර ප්‍රීතිය. ධර්ම ශක්තියෙන් ඇති වෙන ප්‍රීතිය. ඒක ආභස්සර බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියන්නේ ඒකනේ. ආපද ප්‍රීතිය අනුභව කර ජීවත් වෙන ඔය ඔක කොච්චරද කිව්වත් අර කවුද මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේදී කවුද මේ අර බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කූටියේ වහලේ වතුර වැටලා තෙමෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ කියනවා අර කාටද මේ අසල්වැසි අය කියන්නේ විසුණු වහන්සේලාට මේ කුටිය සෙවිලි කරලා දෙන්න කියලා. අරගොල්ල දැන් කොහාටද යන්නේ? අග්‍රෝපස්ථායක ගටිකා. එතුමාගේ ඉලුක් වලින් මුදල ආවරණය කරලා තියෙනවා. එතුමා ගෙදර හිටියේ නෑ ආම්තුරුරු කියලා මොකද කරන්නේ? වහලේ තියෙන ඉලුක් ඇදගෙන ගිහිල්ලා අදිනවා. ඒතර අම්මයි තාත්තයි කෑ ගහනවා මී ඇවිල්ලක් දන්නේ නැහැ කියලා. එදෙනගේ ඇස් දෙක පේන්නේ. ඇස් හතරම පේන දෙකක් නෙමෙයි. ඇස් හතරම පේන්නේ. ඊට පස්සේදී අර අරන් මේගොල්ල යනවා. කවුද රහාම්දුරෝ? වහලේ තියෙන ඉලුක් ටික අර. ඊට පස්සේදී අර අම්මයි තාත්තයි කියන කොහාටද මේ වහලේ තියෙනවා ගෙනියන්නේ කියලා. ආශ්‍රය බුදුහාමුදුරන්ගේ කුටිය දෙවිලා. කුටිය දෙමෙනවා ඒකට ආවරණය කරනවා. අනේ සාදු අර දෙන්න. සාදු ඒ සතුටට දවස් 7ක් විතර සතුටි. ආයේ කන්න බොන්න මොකවත් නැහැ. ගතිකාරයන් බමුණ ඇවිල්ලා මේක දැකලා එතුමා සාදුකාර දෙන්න පටන් ගත්තා. එතකොට දැන් සාදුකාර දීලාම දවස් 7ක් ඉඳලා තියෙනවා. තුන් දෙනාම. අම්මයි තාත්තයි පුතයි තුන් දෙනා සාදුකාර මැද බුදුහාමුදුරුවෝ එකේ මෙසේ කෙරෙද්ද? සර්ව බුදුරජාණන් වහන්සේ අපේ ගෙදර තිබිච්ච වාලේ තිබිච්චාව මොනවද මේ? ඉලුක් ටික ගෙනහිල්ලා. ඒකට සාදුකාර දෙන්න. ආයෙ වෙලාවක බුදුහාමුදුරුවෝ ඉන්දපාතේ කරනකොට අර අම්මයි තාත්තයි දෙන්න ඉන්න මෙතුමා ගෙදර හිටියේ නෑ. ඊට පස්සේ කිව්වා අනේ කුස්සිය නම් කෑම ඇති කිව්වා. අර අම්මා තාත්තට යන්න බෑනේ. බුදුහාමුදුරුවෝ ගේ ඇතුළට වැටලා කුස්සියට ගිහිල්ලා හැන්දෙන් අර මුට්ටියේ තිබිච්ච බත් ආහාර පාත්‍රයට අරන් ආශ්‍රය බුදුරජාණන් වහන්සේ පිටත් වෙනවා. ගෙදරයිදිලා අහනවා කවුද? කටිකාරතුමා. අම්මලා බත් මොකද හිස් වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පින්දපාතේ වැඩියා. අපි කිව්වා ඉතින් කුස්සියට ගිහිල්ලා ආහාර ගන්න කියලා. ඉතින් ඒක දැකලා ඒකට සාදුකාර දුන්නා.
දවස් 7ක් ජීවත් වෙලා තියෙනවා. ඒ සාදුකාරක. හිතාගත්ත හැකි නේද? ඒ අධ්‍යාත්මික ප්‍රීතිය අපේ සිතේ ඇති වෙනකොට ඕනම කෙනෙකුගේ සිතේ. ඒකෙන් ගොඩාක් මේ බාහිර ලෙඩ රෝග අරම මේ ඔක්කොම తాවකාලිකව යට කළා දාන්න. දුර වෙලා යනවා කියන එක නෙමෙයි. දුර වෙනව නෙමෙයි. දුරු වීමක් නෑනේ මේක. කියන්නේ නමුත් తాවකාලිකව අර ඔක්කොම යට කරලා අර ශ්‍රද්ධාව මතු කරලා. ඉතින් ඒකින්ද අපි ඔබ කොහොම කට්ටිය නිතරම හිතට යම් වෙහෙසක්, අසහනයක්, දුකක්, පීඩනයක්, භෞතිකමය යම් මේ මොකද්ද වෙහෙසක් ඇති වෙච්ච වෙලාවදී ඒක ඔක්කොම පැත්තකට දාලා මේ ධර්මයේ පිළිබඳව ඉස්මතු කරගන්නා වූ ශ්‍රද්ධාව සතුට මොන ක්‍රමයකටද හැචිලා සක්මන් කරලා හරි මොන හරි කරලා හදාගන්න. ඒ ශක්තිය මතු කරගන්න ඒ ශ්‍රද්ධාව, ඒ සතුට ඔබට අධ්‍යාත්මික වූ ආහාරයක් වෙනවා. බල නිවන් අවබෝධ කරන කාල තියෙන ආහාරය තමයි. අර මොකක්ද අර විචික්කම අවස්ථාව. සිත විදිලි කොටනවා වගේ එක එක අරමුණු චිත්ත තරංග. නිකන් හරි යම් මේ යම් තරංගමය විසිකිරීමක් තියෙන්නේ ඔය ෆෝන් වලින් අරවම ඒ වගේ චිත්ත තරංග විසි කරනවා. ඒ චිත්ත තරංග තමයි මේ ගොරෝසු තත්වයකින් අපිට මේ අතපය ආදී වචන වලින් මේ පෙන්වු කරන්නේ. අනේ අනුශය දුරු නොවන තාක්කල් මේ චිත්ත තරංගේන ආකාරය පිළිබඳව වැටහීමක්, අවධානයක්, යෝනිසෝ මානසිකාරයක් ඔබ තුළ ශක්තිමත් කරගන්න. එතකොට දිගට යන දෙයක් නෙමෙයි. එතනින්ම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන ධර්මතාවය. ඒක පුජ්‍යලේද්‍යක් කාරණයක් නෙමෙයි. ආයතනික බවක් ඇත. එක ආයතනික වර්ගයක් මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒක ලෝක ස්වභාවය. අනික තමයි කර්ම ශක්තිය අපි කරගෙන තුලින් ඇති වෙනව ආයතනික බව. නේද? එතකොට අරයද ලෝක කර්ම ශක්තියද ලෝක. අර බාහිර පැත්තේ තියෙනා වූ රූප, ශබ්ද, ගන්ධ, රස ආයතන හයද ලෝක. එහෙම නැත්නම් තුලනගෙනා වූ කර්ම ශක්තිය. කර්ම ශක්තිය. එයා ප්‍රධානිය නේද? එහෙනම් එයා දුර වෙච්ච තැන. එළිය වැටෙන්නේ නැද්ද? හොඳයි. තාම මොනවද කතා කරන්න තියෙන්නේ? එහෙම නැත්නම් නවත්තන්න හදන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඔය උපකරණය ගැන අන්න මේ මුදාරේ අපි මේ සරත් මහත්තයාටත් පින් දෙන්න ඕන. මොකද ඔබ වහන්සේගේ නිරෝගී භාවයට බලපාන හින්දා වර්ධන්නේ නැතුව පිනට වඩා කුසල් එතුමා පිනෙන් එහා ගිය කුසල් ශක්තිය බොහොම ශක්තිමත් කෙනෙක්. අවුරුදු දැන් 90ක් කරලා ඔයත් බඩ 90 පැනලා නේද? ඉතින් එතුමා මේ ධර්මයේ පිළිබඳව හොඳ අවධානයක් මුලින් ඉඳලම තිබුණා. හැමදාකම එකතු වුණා. ඉතින් ඒක නිසා පින් වලටත් එහායින් ගිය කුසල ශක්තිය හොඳට වර්ධනය කරගත්ත කෙනෙක්. ඒ සඳහා තව තවත් කුසල ශක්තිය වැඩෙන්නට අපිට බෙහෙවින් උපකාර වුණා. අපිත් උපකාර කළා. අපි උපකාර කරේ සද්ධර්මයෙන්. එතුමා උපකාර කළා. අපි මාස 3ක් එතුමාලාගේ මුල් ගෙදර වස්වාසය කෙරුවා. අපේ මැඩම්ලා එකතු වෙලා ඒකට අවශ්‍ය කරන අවධානය යොමු කරලා මාස 3ක් වස්වාසය කරලා කටින චීවර පූජාවක් කළා. එතකොට ඒ වගේම දැන් මේ අවශ්‍ය කරන උපකරණය ගැනීමට ඒ වගේම ඊට අදාළ වෙන විදිහේ මොකද්ද මේ ෆෝන් එකකුත් ලබලා දීලා ඊළඟට අවශ්‍ය කරන උපකරණ ගැනීමේදී අපේ හේරත් මහත්මියගේ මේ අපේ අර ડોક્ટર ධම්මිකාගේ මේ යාළුවෙක් මේකට සම්බන්ධ වුණේ එංගලන්තේ ඉන්න එකේ වන්න ඒ මහත්මියගේ නම චින්තා තේනුවර කියලා. ඒ මහත්මියගේ ඔබ වහන්සේට හම්බුණා කිව්වා ධම්මිකාලයි ගෙදරදී මහත්මිය. අර මම බණ කියපු දවසේ. එහෙමයි සමහරවිට එහෙමයි. එතුමියගේ මේ මහත්තයා මියගියා කිව්වා.
පින් ඒකේ පුණ්‍ය අනුමෝදනාව විදිහට එතකොට එතුමියගේ පුතා ඉන්නවා ડોક્ટર චරිත තේනුවර කියලා. එහි එංගලන්තයේ දොස්තර කෙනෙක්. එයා තමයි මේක පහසුවෙන් අපිට මේක අරගන්න උදව් වුණේ ස්වාමීන් වහන්සේ. ලබලා දීලා ඊට පස්සේ එව්වේ කොහාටද? එව්වේ එතකොට මේ අර චන්ද්‍රා හේරත් මහත්මියගේ ගෝලෙක් ආවා එංගලන්තේ ඉඳලා ඒ කාලේ. එතකොට ඒ වහන්සේට එව්වේ මේ කුලිය කරලා චන්ද්‍රා හේරත් මහත්මිය. ඉතින් මේ සියලු දෙනාම ඉතින් අපි තේනුවර මහත්මයා මිය පරලෝකයේ තේනුවර මහත්මයාත් ගන්නවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන මේ මහත්මිය සහ ඒ වෛද්‍යාචාර්යතුමත් සිහි ගන්නවා මතක් කරනවා. ඒ වගේම අපේ සරත් කොතලාවල මහත්මයාත් මේ අවස්ථාවේදී මේ සඳහා බරපතල යොදීම් පිළිබඳව සිහි ගන්වලා ඔබ සෑම දිනකටම මිය පරලෝකීයයට ත්‍රිවිධ රත්න මිය පරලෝකීය පින්වතුන් මේ කරන ලද්දා කුසල ධර්මයන් අනුමෝදන් වෙලා යහපත් උතුම් මනුෂ්‍යාත්ම භාවල උපත ලැබලා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සත් ධර්ම ශ්‍රවණය කරන්නට ප්‍රඥාව දිනු කරලා නිවන් සවප ලැබෙන්නට ලැබේවා කියලා සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන්නා වූ අපේ සරත් කොතලාවල මහත්මයා, ඒ වගේම සුජාතා කොතලාවල මහත්මිය, ඒ වගේම තේනුවර පවුලේ පින්වතුන් සෑම කෙනෙක්ම සහ වෛද්‍යාචාර්ය අපේ ධම්මිකා දොස්තර මහත්මිය ඇතුළු මේ සම්බන්ධව දායකත්වයේ දරන ලද සහ අවධානය යොමු කරන ලද්දා වූ සියලුම පින්වතුන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ප්‍රඥාව පහළ වේවා කියලා අපි හදාගත්තා.